මල්ලියේ ආයිබං මේ දොක් දැන් සති පොළ වගේ නැත්තම් අර පිරිදෝමයි යත්තේ අපි මේ හෙන සෙනගක් කිට් එක පොඩි චූන් කෑලා දාලා වැඩේ පටන් ගමු. ඒක චූන් කරලා ගමුනේ කට්ටිය. හැබැයි පුතේ පොඩි අප්පුඩියක් ගන්න සපෝට් එකක් ඕනේ. මේ පොඩ දෙමු. පොඩි ඉඳපන්. පටන් ගත්තේ නෑ තා. යම්ම මුන්ට ඉල්ලන්නක් කලින් චූන් වෙනෝනේ බා. ආර චූන් නේ බම් මේ. නැත්තම් පොඩි අප්පුඩියක් ගන්න සපෝට් එකක් ඕනේ. නැත්නම් පටන් ගමුද? පොඩ පටන් ගමු. තාර පැටියා තාතා ගෙනා තාර පැටියා තාර පැටියා තාතා ගෙනායි ගෝ පැටියා තාර පැටියා තාතා ගෙනා මුගටි පැටියා තාර පැටියා මේ තමයි හේන පැටියා තාර පැටියා තාතා ගෙනා මහින් පැටියා තාර පැටියා ගෑයි හරිම සෙවල කොටියා තාර පැටියා තාතා ගෙනා තාර පැටියා තාර පැටියා තාතා නාට්‍යම මෙතන වැඩක්. යකෝ මෙතන වැඩක් ගන්නවා. අනේ කමල් කරගත්ත ගොම්ම. අපි අම්මා යන්නේ උන්නේ ඉවරද? නෑ උඹ කරන් ඵලයක් මම යනවා ගෙදර. කරන්නේ නැද්ද? ඔව් උඹ කරන් ඵලයක්. කලබලේනේ. මොකක්ද? බලත් එක පුළුවන් ද යකෝ ජූන් දාන්න. ඇයි ඒ? නෑ පුතේ උඹ නිකන් තනියෙන් ජූන් එකෙන් දාලා නිකන් උඹ. මොකද්ද බයි ඉතින් උඹලා චූන් වෙන්නේ නැහනේ. අපි යකෝ අපි ජූන් එක නැවතුවා තමයි උඹ ජූන් උන්ට එක. කට්ටියක් නැවතකට මූ නැවත ගන්න බෑ. ඒක නෙමෙයි පුතේ. ඔව්. කොහෙද උඹලා දෙන්න අයියරෑ ගියේ? ඒක. අපි දෙන්න ගියා පුතේ හැන්දාම් වල ගෙවල් පැත්ත ගිහින්. ඒ මොකෝ ඒ? නෑන බලන්න. නෑන බලන්න. අනේ හිම මගුලකට නෙමෙයි පුතේ. එහෙනම් හුඟ දවසකින් දැක්කෙන්නේ නැති නිසා අපි ගියා. ඉතින් බැලුවද? බැලුවා කියන්නේ පුතේ මොන වුණත් හරි අගේට සැලකුවා. සැලකුවා හොඳට සැලකුවා. අපි දෙන්නටම කියලා කාමරයකුත් දීලා. කාමරයකුත් දීලා. කාමරේට ඇඳකුත් දාලා. ඇඳකුත් දාලා. ඇඳට මෙට්ටකුත් දාලා. මෙට්ටිකුත් දාලා. ඇඳ යටින් ගෝණියක් දාලා බුදිය ගනින් කිව්වා. අම්මා පුතේ ඒ මොකෝ ඒ? මොකෝ පුතේ ඉතින් තියෙන ආදරේද නුඹ? වෙනවත් ඒක නිසා. කොමාරි පුතේ උදේ එළිය වෙනකන් නිදින ඩෙන්කුඩු මදුරුව කනවා. ඩෙන්කුඩු මදුරුව බෙරක ගහනවද කොහෙද? නෑ පුතේ අර ඩෙන්කුඩු මදුරුව බා සුදු ඉරිරි තියෙන. ඒක තමයි. මේ කොමාරි පුතේ ඔව් උදේ නැගිටලා බලද්දි ඔව් පෝරුවෙන් ඇඳට වැටිලා. කලබලේනේ. අනේ කලබලේනේ පුතේ. නැත්තම්. කොමාරි පුතේ. ඔව් උදේ තමයි හොඳම ටූන් එක ගියේ. ඒ මොකෝ ඒ? නැන්දම්ම කිව්වා පුතේ උදේ පාන්දරම ගහ නැගලා පොල් ගෙඩියක් අල්ල දීපන්. ඉතින් නැගලා කැඩුවද? නෑ පුතේ ගහ මුලට ගියාට පස්සේ තමයි මතක් වුණේ වලල් ඇඳ යටේ කියලා. ඉතින් ඊට පස්සේ පුතේ දැන් නගින්න විදියක් නැහැ. ඉතින් කොහොමද නැග්ගේ? හැන්දාම දුන්න පුතේ අතේ දාන්න වලල්ල බෑන මේක දාන්න නැගපන්. ඒක දාන්න නැග්ගද? නෑ පුතේ වැද්දා හිටපො නිසා නැග්ගා. පෙර තිබ්බ වාසනාවකට ගහේ එක ගෙඩියක් වන්නේ. පුදුම වාසනාව. බුදුන් මේ පුතේ ඊට පස්සේ බහිද්දි ගහමෙද ගෙඩි. කලබලේනේ. අනේ ගහට කලබලේනේ බා. නැත්තම්. කොහොමරි පුතේ ගෙඩියකුත් කඩලා දීලා. ඔව්. බිමට දැම්ම විතරයි පුතේ වලල්ල වැටෙන බිමට. ඒ මොකෝ ඒ? දැන් ඉතින් කරන්න දෙයක් නෑ පුතේ කලබලේට තමයි වැටුනේ. ඊට පස්සේ පුතේ ඉතින් හැන්දාම කිව්ව පුතේ අල්ලපු ගෙදර තියෙන ඉනිමම. ඔව්. ගෙනල්ලා ගහට ගහලා බහැපන් කිව්වා. ඉතින් උඹ ගෙනල්ලා දීලා බැස්සද? නෑ පුතේ ගෙනල්ලා ගහට දීලා බහින්න හැදු විතරයි ඉනිමක ගන්න දෙකට. ඒක නෙමෙයි. ඔව්. කවුද දැන් ගහට නැග්ගේ? ගහට නැග්ගේ මමනේ. ගහෙන් බැස්සේ කවුද? ගහට බැස්සෙත් මම. බැහැලා ගෙනල්ලා ඉනිමක තිබ්බේ කවුද? මමනේ බා. ආයි නැග්ගේ කවුද? ඉතින් මමනේ බා. උඹ මාර මෝඩේන්නේ බූරු. ඒ මොකෝ බං එහෙම කිව්වා. යකෝ ගෙනින්මක තියලා උඹ බැහැලානේ ආයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් යකෝ ගහෙන් බහින්න බැරි නිසා ඉනිමක ගෙනල්ලා ගහට දීලා බැස්සේ. ඉතින් යකෝ උඹ බැහැලානේ ගෙනල්ලා තියෙන්නේ ඉනිමක. ඉතින් පුතේ බහින්න බැරි නිසානේ බං තිබ්බේ ඉනිමක. ඉතින් යකෝ ඉනිමක ගෙනල්ලානේ උඹ බැහැලා තියෙන්නේ ගහේ. යකෝ උඹට කිය සිංහල දෙයක් ගෝටේ බහින්න බැරි නිසා ඉනිමක ගෙනල්ලා ගහට දීලා බැස්සේ. යකෝ ඔතන කියන සිංහල තේරෙන්නේ නැත්තේ. ඒ මොකෝ බං? යකෝ උඹ ගහෙන් බැහැලා නයි ගෙනල්ලා තියෙන්නේ ඉනිමක. අනේ උඹලත් එක කතා කරලා වැඩක් නැහැ. උඹලා නැන්දම කියන දේ අකුරටම කරනවා වගේ. මේ පුතේ හරි කීකරු බෑර දෙන්න. නැත්තම්. ඊට පස්සේ පුතේ දැන් ඉනිමක ගන්න දෙකට. ඉතින් ඊට පස්සේ පුතේ දැන් බහින්න විදියක් නැහැ. ඉතින් මොකෝ කරේ? ඊට පස්සේ පුතේ හැන්දාම දාන්න ඩඩුවා. ඔව්. අරගෙන ගෙට ගහගෙන ඉතෝ හුඟටියේ. යකෝ කොහෙද යකෝ හුඟටිය දී? අයිවා මෙතන රියෙන්නේ බා. හුඟටිය නෙමේ ගෝතේ තුනටි. අනේ අපි දාන්න එකක් නෑ පුතේ. ඔව් ඉතින් දැල්ලා බං ගෙට ගහගෙන පැන්න පුතේ බිමට. පැන්න විතරයි පුතේ නැන්දාම නෑ හොල්ල බිම. නන්දම්ම කොහෙද ගිහිල්ලා තියෙන්නේ? නැන්දාම ගහ උඩ බා. ඒ මොකෝ ඒ? අයි බා පන්න බිමිල්ලට නැන්දාම උඩ ගිහින්. උඹ පල්ලම් බහිනවනේ නැන්දම්ම උඩ වෙනවා.
ඒක නෙමෙයි. ඔව්. මයින්කම මම හිතාගෙන ඉඳී කට්ටියට හිතගෙන කවියක් කියලා යන්න ඕනේ කියලා. හිටගෙන කවි කියන්නේ එපා පොතෝ පැලවෙයි. ඒ අර හිතගෙන කියන්නේ. හිටගෙන නෙමේ ගෝතෝ හිටිවන කවි. අන්දන්න එක නෑ පුතේ. ආයෙනා හිටගෙන හරි වාඩි වෙලා හරි කියංග බලන්න. හැබැයි පුතේ මේක උපුපන් ජාති කවුරුත් අහලා නැති කවියක් බං. බලමුකෝ කවුරුත් අහලා නැති වේද කියලා කියන්න. කියන ඈ? කියන්න බලන්න. නමලේ ඔය නාමල නිලාවරේ. ඕ ඕක අහලා නැත්තේ කවුද ගෝතයෝ? අහලා දිනයි? ඕක ඔක්කොම අහලා දිනයි. ඉතින් මෙයි අහලා නේ. ඒකනේ කියන්නේ. මේ කමන්නේ පුතේ මං කියලා දාන්නම් එන. ආයෙනා පොතේ හැටියටම කියලා දානවා බලන්න. පොතේ හැටියට අකුරටම කියනවා ඈ. පොතේ හැටියට අකුරටම කියනවා බලන්න. නමලේ ඔය නාමල නිලාවරේ. අත් බින්දේ ගහ උගුලන් ගෙදර වරේ. කැලණි ගඟේ ලොරි යනවද බලාවරේ. සාදුකාරදී ලොරියක නැගී වරේ. හම්මෝ කැලේ කොහෙද ගෝතයෝ ලොරි යන්නේ? යනවා බයි යනවා. දැන් අලුතෙන් යනවද? ඔව්. තව එකක් දෙන්නේ? තව එකක් දෙන්න බලන්න. මාතරේ ගඟේ ඉන්න කිකිලිගේ පැටියා. මගේ තනියට අල්ලපු ගෙදරින් හිටියා. යන්නේන ලොරි වෑන් නවතාගෙන හිටියා. මිනිනොකයි මාතර කිකිලිගේ පැටියා. කොහමද ඒක? හොඳයි. ඒක තමයි හොඳටම කිව්වේ. නැත්තම්. ඒ කවුද બોලේ මේ? ඔව්. දැන් තමයි පුතේ ගැලපෙන බකල් එක ස්ටේජ් එකට ආවේ. නැත්තම් ගැලපෙන බෆල් එක ආවේ දැන් තමයි. බලපං ගැලපිලි ඉරියෝ ඩී වගේ ගැලපිලි. ඒ බලපං කොල්ල වේවුලන. ඒ මොකෝ ඒ? අනේ මන් දන්නේ නැහැ හුදේ මාවත් එක්ක වේවුලන ඌ වේවුලන වේවිලිනේ. උට බයයි අපි උගේ ජාතකේ දිගාරි කියලා. අනේ අපිට වාක්කඩේ අනුන්ගේ දේ අපි කියලා දාන. නැත්තම්. කියලා දාමු. ඒක නෙමෙයි ගුරුනාථයි අයියේ. ඔව් කියන්න මල්ලි. මූ දැක්කට පස්සේ මට කවියකුත් මතක් වෙනවා. කියන්න බලන්න එහෙනම් කවිය. කියලා දාන්නේ. කියලා දාන්න. කන්නට ගියත් කන බත් ටික ගිලී ගියා. පොන්නට ගියත් ඒ දිය ටික පෙවි ගියා. නින්දට ගියත් එළි වෙනතුරු නින්ද ගියා. මූ සිහිවන විට මාහට වමන ගියා. ඒ මොකෝ ඒ? පුතේ. ඔව්. ඒක නම් නැගලම ගියා වගේ. ඒක නම් නැගලම ගියා. මල්ලි පරිසරේ බහපන් බිමට මුට නිකන් ෆිට් එක වගේ. ඔව්. පරිසරේ බහපන් ඈ. ඒක නෙවෙයි පුතේ. ඔව්. මම පුතේ බිමට බැස්ස වෙලා. ඔව්. ආන්න රක්කමට මෙහෙම කරනවා. ඔව් වඩා හුවෙන්න එපා පුතේ. අනේ මන්නම් හවුවෙන්නේ නැහැ පුතේ අපි එයාට කවියක් දෙමු. කවියක් දෙමු. කොළඹ ඉඳන් ආයේ ලස්සන තරුණි. බස් එකකින් ඇවිත් ටවුමට ගොඩ වැදුනි. අම්මා පල්ලා දැක්කම මට කෙල හැලුනි. බස් එක පිටින් උස්සන් යන්නට හිතුනි. අම්මෝ. ඒ ඔව්. ඒක නෙවෙයි පුතේ. ඔව්. මුට්ටයට කවියක් දෙයි. දෙන්න බලන්නේ. මාත් එකක් දෙන්නන්නේ. දෙන්න. හැබැයි පොඩි සපෝට් එකක් ඕනේ ඒකට. සපෝට් එකක් ඉල්ල ගන්න. දෙන්න. මල් පෙට්ටි වල පාට ගෑවේයි සියුමැලි දෙතොලේ. මල් පෙට්ටි වල පාට ගෑවේයි සියුමැලි දෙතොලේ. කොළඹ ගිහින් ඉගෙන ගත්තේ. ගම කන්නේද කෙල්ලේ. ඒ ශෝකය දුක ආවත් මට කොයිතරම්. ශෝකය දුක ආවත් මට කොයිතරම්. සනසීම සොයමි අන්න අතන කතරම්. මැස්සොත් ඇයි બોලේ ඒ කට වහගන්නේ. දුවම්මේ මැස්සෝ 10ක් කියලා 15ක් විතර මැරිලා. කට ඒ තරම් සුවඳ ඇති. දුවම්මේ. ඔව්. ඒක ඉන්න බෑ මට නම්. ඒක නෙමෙයි පුතේ. එහෙනම් අපි අර ටීචර්ට කවියක් දෙමු. දෙමු හොඳ කවියක්. ඔබ නම් පුතේ කන වැඩ. කවන්නේ පුතේ උඹලා ගුටි කාපන් මං කියලා යනවා. මූ කවි කියන්නේ අපි ගුටි ගන්න. නැත්තම්. කමන්නේ ඔබ කියන්කෝ බලන්න. ආදර ගුණ වදන සුදු ඔබ දකින්නකොට ඉවසිය හැකිද හදවත ඇති කොල්ලෙකුට. කරුණක් කියන්නට හිතුණා විනෝදෙට. මම හරි ආදරෙයි මෙයයිගේ හිනාවට. අම්මේ නම් පුතේ ගුටි කන වැඩ. අපි නම් ගුටි ගන්න නෑ පුතේ උඹ ගුටි කව. එහෙනම් තොපිලේ නරනම් ගුටි කන මූණු දෙකක්මයි තියෙන්නේ. එහෙමද? බලපංගොමුගේ තොම්බ. ඔව්. ආගේ අම්මේ මල් හත. නැත්තම්. ඒක නෙවෙයි පුතේ. ඔව්. මේ දරුවන්ට විහිළු දාලු කොලා වගේ නෙමෙයි එහෙනම්. ඔව්. අපි ආපු රාජකාරිය කොල්ල යමු නේද එහෙනම්. බොහොම හරි නේද? එහෙනම් මේ විහිළුවක් තාලුවක් කරේ කිව්වා. මේ පැමිණිලා සියලු දෙනාගේ කිසිදු දෙපතුලට තියෙනා වූ සියලු දෝෂාන්තකාරයන් ලෙඩ රෝග දුෂ්‍රි භූත වෙන්නයි කියලා.
ඔව්. නේද? කරන කියන වැඩ කටයුතු මේ අවුරුදු සාර්ථක කරගන්න ලබන අවුරුදු සාර්ථකත්වයේ සාර්ථකත්වෙ වෙන්නේ කියලා. ඔව්. නේද? ඔව්. මේ මధుරාපු විතර ගැඩියව මතේ දෙවිහාමුදුරන්ගේ සලුව ගෙනාවයි කියලා. සලුව ගෙනාවයි කියලා. ආවද? ආවද? යන්නයි දිනේ නේද? ඔව්. එදා. දෙන්නා දෙන නතෙන් දෙනා අවදින බුද්ධ ශාසනේ අනුහසින්දා පැමිණි දෝෂය වතුරේ දසඟිලි දොස බසින්දා මුකදුල බෙල්ලේ දෙවුර තෙවර පිට අත දසඟිල්ලේ මගේ උකුලට නැග දෙන්න වලල්ලි දොස හැර බලයට පතුලේ සියල්ලේ දෙන්නා දෙන නතෙන් දෙනිනා